ඔන්ලයින් ගුරුවරයක් වශයෙන් ප්‍රසිද්ධියටපත් ආයේෂිකා ගුරුතුමිය ගැන තමයි අලුත්ම කතාවක් අද මේ කියන්න හදන්නේ. පසුගිය කාල සීමාවේදී ඇය වඩාත් ජනප්‍රිය වෙලා හිටියේ. ඇගේ ආයතනයේ සේවය කරන තරුණයෙකුගේ උෂ්ණ කෝෂවලට පහර දීමේ සිදුවීමක් හේතුවෙන්. කෙසේ නමුත් ඒ සිදුවීම තවමත් අවසන් වී නැති අතර නීතිමය කටයුතු සිදුවන අතරම ඇයට ජනප්‍රියම ගුරුවරිය සහ හොඳම ගුරුවරිය යන නිර්දේශයන් ඒසියා මිරකල් සම්මානය ගන්න පසුගිය දිනක හැකියාව ලැබුණා. මේ ඉතින් ඇගේ ජයග්‍රහණය සමග ඇය තමන්ගේ මුහුණු පොතට එකතු කරලා තිබ්බ සටහන. හඳුන් කුරු සුවඳ පිච්චෙන කොටයි මැඩම්. ඊයේ හමු ආදරණීය මිනිසෙක් සම්මානයට පිදුම් ලද ගෞරවනීය මිනිසෙක් මට එහෙම කියනකොට මගේ හිතට ආවේ ලොකු ශක්තියක්. ඒසියා මිර ඇවෝඩ් 2025. 2025 වසරේ ජනප්‍රියම ගුරුවරිය 2025 වසරේ හොඳම ශිෂ්‍යත්ව ගුරුවරිය සම්මාන දෙකක් එකම රාත්‍රියේ හිතට බරයි. ඔව් මම තාමත් ඉන්නවා. පණ පිටින් වල්ලන්නට හැදූ මිනිසු. ඔබ මට මගේ ශක්තිය, ඔබ මට මගේ ධෛර්යය, මම සිටිය යුතු තැන නිවැරදිව පෙන්වා දුන්නාට හදවතින්ම ස්තුතියි. හිතට ණය ගැති. මා ගැන අපපණ විශ්වාසය තබමින් මා ධෛර්යමත් කළ. අදටත් මා හිලින්ම ඔසවා සිටින මාගේ ආදරණීය දරුවන්ටත් මා විශ්වාස කළ මාගේ ආදරණීය දෙමාපියන්ටත් සියලු දෙනාටම නැවතත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි. මෙහෙම තමයි ආයශිකා ප්‍රනාන්දු ඊයේ ලබාගත්තු ජයග්‍රහණය ගැන සටහනක් තියලා තිබ්බේ.